එක්කෝමත්තක කාලෙක තිබුණු ලස්සන පුංචි කැලෑවක හිටිය යාළුවෝ ටිකක්. නැතිවුණු දේදුන්නක් හොයන්න ගිය කතාව තමයි මේ කියන්න යන්නේ. එක දවසක් රෑ අකුණු ගගහ ලොකෝම ලොකු වැස්සක් වැස්සා. වැස්සෙන් පස්සෙ දවසේ හරිම ලස්සනට මල් පිපිලා නැවුම් සුවඳක් කැලෑව ඇතුලේ තිබුණා. වැස්සට පස්සේ පායන දේදුන්න බලන්න එළියට ආපු දුඹුරු පැංචා දේදුන්න නෑ කියලා කලබල වුණා. දුඹුරු පැංචා දුවගෙන ගිහිල්ලා ඉබිහාමිව හම්බුණා. ඉබිහාමි පොකුණායිනේ ලස්සන චිත්‍රයක් පාට කර කර හිටියේ. දේදුන්නට මොකද වුනේ කියලා හොයන්න ඉබිහාමි නරි පැංචයි බකුසුරාල ගාවට දුවගෙන ගියා. වලාකුළ නැති වෙලා කියලා දුඹුරු පැංචා කිව්වට පස්සේ බකුසුරාල මෙහෙම කිව්වා. ඊරේ මට ඇහුණ වලාකුළක් අඬනවා. මං හිතන්නේ එයා තමයි දේදුන්න ගන්න ඇත්තේ. වලාකුළක් ඇයි දේදුන්න ගන්නේ? ඉබිහාමි ඇහුවා. තුන්දෙනාම එකතු වෙලා වලාකුළ හොයාගෙන ගියා. තුන්දෙනා මෙහෙම යද්දී එයාලට ගොංගොම් යාළුවත් හම්බුණා. හතර දෙනාම ගිහිල්ලා වලාකුළ එක්ක කතා කරා. දේදුන්න ලස්සන නිසා හැමෝම බලන්න දේදුන්න දිහා. මං දිහා කවුරුත් බලන්නේ නැහැ. වලාකුළ අඬ කිව්වා. දේදුන්න හොරකම් කරපු නිසා ඒකට තරහ වුණ සුරදූතියෝ දේදුන්නේ පාට ඔක්කොම ටික අරගෙන තිබුණා. ඉතින් වලාකුළට තවත් දුකයි. ඒකනේ වලාකුළ වෙන කෙනෙකුට අයිති දෙයක් බලෙන් ගන්න ගියාම ඒකේ වටිනාකමක් නැති වෙනවා. බකුසුරාල කිව්වා. හරි අපි කට්ටියම එකතු වෙලා දේදුන්න පාට කරමු. ගොංගොම් කිව්වා. ඉතින් කට්ටියම එකතු වෙලා දේදුන්න ලස්සනට පාට කරන්න පටන් ගත්තා. මේ යාළුවන්ගේ එකමුතුකම දැකපු සුරදූතියොත් එයාලගේ පාටත් දේදුන්නට එකතු කරා. කට්ටියටම හරිම සතුටුයි. තමන්ගේ වැරැද්ද අඳුනගත්ත වලාකුළු යාළුවා සුදු වලාකුළක් වුණා. ඉතින් ඉන්න අන්තිමේදී කට්ටිය හැමෝම සතුටින් නටන්න පටන් ගත්තා. ඔන්න එදා ඉඳන් දුඹුරු පැංචයි, ඉබිහාමි, බකුසුරාලයි, ගොංගුමුයි, වලාකුළුයි හොඳම යාළුවෝ වුණා. ඒ කට්ටිය හැමදාම සන්තෝෂෙන් ජීවත් වුණා.